හෙලෝ ගයිස්, ඉතින් මං අද කියලා දෙන්න යන්නේ කොහොමද බයික් එක කේබල් ඔයිල් කරගන්න කියලා. ඔයිල් නාගන්නේ නැතුව. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. කොහොමද බලමු ඔයිල් කරගන්නේ. මුලින්ම මං ගන්නවා මේ වගේ සිලින්ඩර් එකක්. මේක රුපියල් 40යි වෙන්නේ. 40ක් 50ක් වෙනවා ෆාමසි එක. මේ වගේ සිලින්ඩර් එකක් අරගෙන ඔක්කොම කලින් මේ කේබල් එහෙම පන්නගෙන ඉන්න. මේ තින් ක්ලච් කේබල් එක ඒක පන්න ගත්තා. ඊට පස්සේ ගන්න ඔයිල් මේ තියෙන්නේ එන්ජින් ඔයිල් අලුත් ඒවා. මේ වගේ එන්ජින් ඔයිල් ටිකක් අරගෙන සාමාන්‍ය ගානට පුරව ගන්න. මම ගොඩක් දැකලා තියෙනවා කට්ටිය ඔය එක පුනීල වගේ හදාගෙන ඔයිල් ගොඩ දාලා පැය ගණන් තියලා තියෙන ඔයිල් බේරෙන්නේ කියලා කේබල් එක දිගේ. එච්චර ඔයිල් දාන්න ඕනේ නැහැ. මෙන්න මේ වගේ ඔයිල් ප්‍රමාණයක් තිබ්බනම් ඇති. අච්චර ඔයිල් ගොඩක් පුනීල හදාගෙන දාලා ඊට පස්සේ එන්ජින් එකේ ඔයිල් තැවරෙනවා. හැම තැනම එන්ජින් ඔයිල්. එච්චර ඔයිල් දාන්න ඕනේ නැහැ මේ කේබල් එකකට. මේ සිලින්ඩර් එකට මේ පොඩ්ඩක් ගත්තනම් ඇති. මේක ඉතින් පොඩ්ඩක් ඉතින් ඉවසීම තියෙන්න ඕනේ. ඒ අරගෙන මෙහෙම මොකද මොකද රෙදි ගෑල්ලක් දාගමු. නැත්නම් හිරෙනවනේ. මෙහෙම රෙදි ගෑල්ලක් දාගෙන මෙන්න මේ කේබල් එක දිගේ බේරවන්න. මේ සිලින්ඩර් එකෙන් සිලින්ඩර් එකෙන් දාන ගමන් මෙහෙම උඩ පල්ලෙහා කරනවා. මෙන්න මෙහෙම. මේ ඔයිල් ටික ඉවර වෙනකම්ම මෙන්න මේ කේබල් එකේ දිගේ මේ සිලින්ඩර් එකෙන් බේරන්න. එතකොට ගානට ඔයිල් ටික කේබල් එක ඇතුළට යනවා. ඉතින් සුබ දවසක් යාළුවන්ට ඔක්කොටම.